ඉතින් යාළුවනේ කොහොමද? ගිය පාර ඕගොල්ලන්ට මෑ පාත්තිය වර්ධනය වෙන විදිහනේ පෙන්වුවේ. ඔයාලට අර අපි මේ පාත්තිය බැඳලා තියෙන මේ අපි ඉනිවල නෑ තිබ්බනේ මේ වැල් අපි ඔතලා හිටන් නෑ වැල උඩට යන විදිහට ඔතලා ගිය පාර ඔයාලට මෑවල වර්ධනය වෙන විදිහ ඔයාලට පෙන්වුවානේ. මේ වැල් උඩට යන විදිහ යවන විදිහ. අද ඉතින් ඒවා ප්‍රතිඵල ගන්න තමයි හදන්නේ. අද මේවා අස්වැන්න නෙලන්න තමයි හදන්නේ. ඔයා බලන්න කොහොමද කියලා. අස්වැන්න නෙලා ගන්න කොහොමද කියලා. මේකෙන් එකක් විතර කඩන්න තමයි හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා මේ ටික කල්ලා අපි මේක පුරව ගන්න විදිහ. අලුනේ නෑ. Mèo apa dia? Mèo. මේ පොළොන් නෑයි ඇද්දල නෑයි දෙකම තියෙනවා. ඔයාලත් මේවා ගෙවත්තේ හදාගන්න. මොනවද? ඊගාවට තාම මේ වැස්ස වැඩි හින්දා පොඩ්ඩක් බඩේරුව ගාව ආත්තිය දැම්මේ නෑ තව. ඒක දාන පොඩ්ඩක් වැස්ස අඩු වුණා. මේ වැස්ස හින්දා මලුත් හැලෙනවා ගොඩක්. මේ වල පෝංචි වලටත් එහෙම තමයි වැස්ස වැඩි වුණාම මේ හරියන්නේ නැහැ. මේ වැටෙනවා මේ මල්. මේවා අපට යවන්නේ. ඉන්නවා. මෑ වැලකුත් ගිහිල්ලා කරල් එක්කම. යාම පොඩි පැෂන් වගාවකුත් යනවා එහෙම පොඩි. තාම ඒකත් හැදීගෙන එන ගම. මේ තියෙන්නේ අපේ මෑ වගාවේ. බලන්න ඔයාලත් මේ වගේ හදා ගන්න. වස විස නෑ මේවට කොම්පෝස්ට් පොර දාලා හදන්නේ. අපි මේවට කුමිනාශක විදිහට ගහන්නේ දුලුණු පොතු. එතනින් ගියාම දුම්කල නැටි රතු ලුණු පොතු සුදු ලුණු පොතු ඒවා පැය 24 පල් වෙන්න තියලා ඊට පස්සේ පෙරලා ඊට පස්සේ තමයි ගහන්නේ. මේ බලන්න මේ කුමි සතුන් එනවා අඩුයි. මොනවද? මේ
හොඳටම හැදිලා තියෙනවා මේ බලන්න. ඔයාලත් ගෙවත්තේ වගාවක් කරන්න මේ වගේ. මේ අපේ අනිත් යාළුවත් කඩනවා. එයාලා තමයි මගේ වීඩියෝ වලට උදව් වෙන්නේ ඉතින්. මේ තමයි යාළුවනේ පොළොන් මෑ මේ තියෙන්නේ. අර තමයි පොළොන් මෑ. තනොත් එක්ක දාපු. ලපටිනේ තව ටිකක් මෝරන්න ඕනේ. මේ කොළ පාට මෑ જાති දෙකක් තියෙනවා. වැලවල් දෙකක් තියෙනවා. මේක ඉවරයි. මේ දැල්ල තියෙනව නේද? මට කිව්වා මේක මේ දලුත් සම්බෝල කනවලු මේ දැල්ල මං කාලා නැහැ පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ හදලා මේ දැල්ල මෑ දැල්ල සම්බෝල කනවා කියලා කියනවා. try කරලා බලන්න ඕනේ හදලා. තාම මේ පොඩි එකක් තියෙන තාම හැදෙන ගමන් තියෙන මම මේ ලොකු ඒවා ටික බල බලා තමයි මේ කඩන්නේ. එන්න බාණ්ඩ යාළුවනේ මේ කොළ පාට මෑ එකම ඇද්දල ඒවයි කොළ පාට ඒවයි මේ කලව මේ තමයි තියෙන්නේ. මේ කොළ පාට ඒවයි මේ තාම ලපටි ගොඩක් මේක පස්සේ හිටෙව්වේ මේ අර ඇද්දල මේ ඒවා තමයි මේ හිටෙව්වේ කලින්. හරි යාළුවනේ මේ පාත්තිය නම් ඉවරයි දැන් මේ ටික. දැන් අපි ඊගාව පාත්තියට යන් මේ පල්ලමේ තියෙන එකට. මේකේ කල්ල ඉවරයි. දැන් ඊගාව සතියට තමයි මේක එන්නේ. එහෙනම් අපි යන් මේ පල්ලේ පාත්තියට කොහොමද කියලා කඩන්න. මේ තියෙන්නේ මේ පාත්තිය දිවිච්ච ටික මේ. ඔයාලත් මේ වගේ හදාගෙන බලන්න. වස විශ්ස නැතුව ගෙදර ඉවත්තේ හදාගන්න. එනවා නේ මේ බිමටත් නැමිලා තියෙනවා. මේ ඇද්දල ඒවා නෙමෙයි කොළ පාට ඒවා මේ. ಜಾති දෙකක් එකට දාලා තියෙනවා. මම මේක පිරෙන්න කඩන්න ඕන කියලා දැන් මේකත් පිරලා ආහක යන්නත් වෙනවා. ඉමත් ගිහිල්ලා තියෙන්නේ.
මේ මෝරලා මේ ඉවරයි නේද? අද දවසේ අල්ලා ඉවරයි. මේ ටික තමයි තිබ්බේ. අයිගාව සතිය තමයි කඩන්න ඕනේ. මේ ටික තාම හැදිලා නැහැ, පොඩි තාම කරන්. කබන සතියේ තමයි ඊටු ටික කඩන්න වෙන්නේ. ඔයාලට බඩේරුඹ වගාව දානකොට පොඩ්ඩක් මේ වැස්ස අඩු වුණාම බඩේරුඹ වගාවත් ඔයාලට පෙන්නන්න. එහෙනම් ඉතින් මේ අද ඔයාලට පෙන්නුවා මේ පාර්ටිය අපි මේ කඩන විදිහ. ඔයාලත් හදන්න මේ වගේ ගෙවත්තේ වගාවක් කරන්න. වුණාද? හදලා විඳින්න ආදාගන්න. වස විස නැති කොම්පෝස්ට් පොර දාලා අර වගේ සුදු ලුණු පොතු මේ එතනින් ගියාම ලුණු පොතු පැය 24ක් පල් වෙන්න තියලා ටැංකියට දාලා ස්ප්‍රේ කරලා ගහන්න. එතකොට මේ කුමි සත්තු වෙන්නේ නැහැ ඒවට. ඒ කියන්නේ මේ ගහේ උඩ පැත්තටයි යටි පැත්තටයි ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ මේ කුමි සත්තු වෙන්නේ නැහැ. වගාව ලස්සනට යනවා. එහෙනම් ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙන්න. මගේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් ඕල් දාන්න. යාළුවනේ ඉතින් මේක ඉතින් දැන් ගිහිල්ලා යන්න ඕනේ. ගිහලා මේක දැන් වැඩටත් අරගෙන යන්න ඕනේ යාළුවන්ට දෙන්න. එහෙනම් ඉතින් අපි යනවා. බයි.